ඔයාට YouTube ෂෝට් චැනල් එකක් කරගෙන යන්න බැහැ මෙන්න මේ ස්ටෙප් ටික හරියට දන්නේ නැතු. හරි අපි එනම් බලමු මොනවාද මේ ස්ටෙප් ටික කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාගෙන වීඩියෝ එකට යමු. එහෙනම් intro එක බලලා අපි යමු වීඩියෝ එකට. හරි ගයිස් මම ෆර්ස්ට් ස්ටෙප් එක විදියට ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔයගොල්ලෝ YouTube channel එක short channel එකක් හෝ long channel එකක් කරගෙන යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ old email එකකින් password එකකින් ඔයගොල්ලොන්ගේ YouTube channel එක කරන්න හිතන් ඉන්නවා නම් දැම්ම එක නතර කරන්න. මොකද කිව්වොත් ඔයගොල්ලෝ scam site වලට එහෙම නැත්නම් track software download කරගන්න එහෙම නැත්නම් එක එක apps වලට නොදැනුවත්වම ඔයගොල්ලෝ log වෙලා ඉන්න පුළුවන්. අවුරුදු ගාණක් email එක මේ වෙනකම් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් new email එක password එකක් create කරගෙන මේ වැඩේ පටන් ගන්න ඕනේ අලුතින්. හරි guys ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා Google sign in කියලා පොඩි search එකක් දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝම මෙන්න මේ වගේ interface එකකට වැටේ. මේ Google account sign in කියන එක උඩ එකපාරක් select කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝම මෙන්න මේ වගේ interface එකකට වැටේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ create account කියන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ personal account කියන එකට ටික් එක දාලා මෙන්න මේ වගේ ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට first name last name දෙන්න එනවා. ඔයගොල්ලොන්ගේ මුල් ළමයි ඊට පස්සේ නමයි දීලා මේක next කියලා දෙන්න. මම මේ වෙලාවේදී මගේ නම type කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට next කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී birthday එක දෙන්න, year එක, day එක, month එක, ඒ වගේම gender එක ඔයගොල්ලන්ට දීලා male ද female ද කියලා දීලා මේකත් ඔයගොල්ලන්ට next කරගන්න පුළුවන්. මම මෙතනදී මගේ year එකයි day එකයි ඒ ටික දීලා gender එකක් දීලා next කියන එක දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී මේගොල්ලෝ දීලා තියෙන email එකක් අපිට use කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් create your email කියන එක උඩ select කරලා ඔයගොල්ලන්ට එකක් create කරගන්නත් පුළුවන්. මෙන්න මෙතන ගහන email එක ඔයා කොහේ හරි save කරගන්න. එහෙම නැත්නම් පස්සේ ගන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔයා මෙන්න මේ email එක මතක ඇති තැනක ලියා ගන්න. ඒ වගේම password එකත් මතක හිටින තැනක ලියා ගන්න හෝ save කරගන්න. මම මෙතනදී මගේ email එක මෙන්න මේ විදිහට මම type කරගන්නවා. ඔයගොල්ලොන්ට ගැලපෙන email එකක් මෙතනදී create කරගන්න. හරි අපි දැන් email එක create කරගත්තනේ. අපි මේ email එකට strong password එකක් දාගන්න. මම දැන් මෙතනදී strong password එකක් type කරනවා. ඔයගොල්ලොත් මෙතනදී ඔයගොල්ලන්ට ගැලපෙන password එකක් type කරගන්න. type මේ කොටු දෙකේම type කරලා එහෙම නැත්නම් copy paste කරගන්නත් පුළුවන්. ඔයාලට කොහෙන් හරි type කරලා මීට කලින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ දෙකම හරියද කියලා බලන්න show password කියන ටික එක දාලා මේ දෙකේම password එක බලලා ඔයගොල්ලන්ට next button එක දෙන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ number එක verified කරන්න. අපි ඊළඟට යමු number එක verify කරගන්න. චූටි වෙලාවක් load වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් phone number එක මෙන්න මේ විදිහට verified කරන්න ඉල්ලනවා. ධන 94 ගහන්න ඕන. ධන 94 ගහන්න ඕනේ. ඇත්තටම ධන 94 මේ flag එක දාපුවම ධන 94 automatically වැටෙනවා. ඔයගොල්ලන්ට බිංදුව නැතුව number එක type කරලා next කියලා දුන්නම ඔයගොල්ලන්ට Google account එක create කරලා ඉවර කරගන්න පුළුවන්. හරි මම ඉන්නේ YouTube analytics එක ඇතුලේ. ඔයගොල්ලන්ට පේන ඇති ඔයගොල්ලෝ first time YouTube short channel එකක් කරගෙන යනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ banner image එකයි profile pic එකයි එහෙමත් නැත්නම් මේ අපි logo එකයි අනිවාර්යෙන් upload කරලා ඔයගොල්ලෝ consistency videos දාගෙන යන තරමට video වල creativity එක මත views ගන්න depend වෙනවා. hook එකක් හිටින විදිහට ඔයගොල්ලෝ videos edit කරන්න. එතකොට ඔයගොල්ලෝගේ videos වලට හොඳ engagement එකක් වගේම හොඳ views count එකක් ඔයගොල්ලන්ට ලේසියෙන්ම ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කලින් මේ banner image එකයි profile pic එකයි අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම තව ටිප් ටිකක් කියලා දෙන්නම්. ඒ ටිකත් ඔයගොල්ලොන්ගේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ use කරන්න.
මං ඉස්සරහට මේ බැනර් ඉමේජ් එක හදන විදියයි ප්‍රොෆයිල් පික් එක හදන විදියයි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ නේම් එක සිලෙක්ට් කරනකොට නේම් එකේ හැන්ඩලින් නේම් එකට අපිට ඉලක්කමක් දාන්නම වෙනවා. ඔයගොල්ලෝ නම සිලෙක්ට් කරනකොට උඩ ටයිප් කරන නම සිම්පලි ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහා මේ හැන්ඩල් කියලා තියෙන තැන නමට ඔයගොල්ලන්ට ඇට් අකුර ගහලා ඉලක්කමක් දාලා තමයි සේව් කරන්න දෙන්නේ. ඔයගොල්ලෝ කොහොම හරි මේක සේව් කරගන්න ඒකට ළඟටම යන නමකට. හරි ගයිස්, ඔයගොල්ලෝ YouTube channel එක හදපු ගාම description මේ වෙනත් platform වල URL වගේ දේවල් මුලින්ම ඇඩ් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ වීඩියෝස් ටිකක් දාගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙනවා channel එකේ engagement views count එක වැඩි වෙනකොට ඔයගොල්ලන්ට පුළුවන් description වෙනත් platform වල URL වගේ දේවල් මේකට link කරන්න. ඔයගොල්ලන්ට මුලින්ම ඕනේ වීඩියෝස් ටික channel එකට consistency වැටෙන්න විතරයි. ඔන්න ගොඩක් කට්ටිය නොදන්න දෙයක් තමයි දැන් කියලා දෙන්න යන්නේ. channel studio එකට ඇවිල්ලා settings එකට ඇවිල්ලා channel කියන එක උඩ select කරලා basic info යටතේ ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් country residence කියලා. ඒක ඔගොල්ලෝ ටාගට් කරන audience එකට අදාළ රටේ නම select කරගන්න පුළුවන්. ඒ වගේම ඔගොල්ලෝ වීඩියෝ category එකේ hashtag ටිකක් hashtag නෙමෙයි keywords ටිකක් ඔගොල්ලන්ට මෙතන ඊට යටින් add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන upload default කියන එක යටතේ ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන්. title, description, visibility යටතේ list, publish, private දාන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් tags add කරන්න පුළුවන්. මෙතන add කරන හැමදේම ඔගොල්ලෝ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට pop up වෙනවා. සැරින් සැරේට keywords, description add කරන්න ඕනේ නැහැ. title එකත් මෙතන type කරන hashtag එකක් හෝ වේවා title එකම එක තමයි හැබැයි pop up වෙන්නේ. ඒකින්ද ඔගොල්ලෝ title එක නම් සැරින් සැරේට මාරු කරගන්න. hashtag ටිකයි description එකයි මෙන්න මේ විදිහට use කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන advanced settings යටතේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. license type, category, video, language, comment on off, ඒ වගේම show many views. يعني වීඩියෝ එකට යන like ටික hide කරන්න පුළුවන්. මෙතන ටික් එක දැම්මොත් වීඩියෝ එකට යන like පෙන්නනවා. මෙතනට යන ටික් එක අයින් කරොත් ඔයාගේ වීඩියෝ එකට යන like ටික පෙන්වන්නේ නැහැ. ඔයාට විතරයි බලන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකට යන like කොච්චරක්ද කියලා. ඒ ටික් එක තමයි මේ තියෙන්නේ. මම හිතනවා ලොකු දැනුමක් මේ වීඩියෝ එකෙන් ඔයාට මේ YouTube සම්බන්ධව දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. තවත් ඉස්සරහට දැනුම ගොඩක් අරගෙන එන්න. ඔයගොල්ලෝ channel එක කරගෙන යනකොට මෙන්න මේ phone number verified කරගන්න, identity verified කරගන්න වගේ දේවල් මුලින්ම කරගන්න එපා. ඔයගොල්ලන්ට චූටි දවසක් ඉඳලා මම නැත්නම් channel එකේ engagement reach එක යනකොට පුළුවන් ඔයගොල්ලන්ට මේ phone number verify කරගන්න, ඔගොල්ලොන්ගේ ID එක වෙරිෆයිඩ් කරගන්න වගේ දේවල් ඊට පස්සේ ඔගොල්ලන්ට කරගන්න පුළුවන්. හරි, මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඔයාගේ YouTube short channel experience එකත් පහළ comment section එකේ comment එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. හිතනවා. එහෙනම් අදට වීඩියෝ එක මේ විදිහට අවසන් කරනවා. ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක්.